ආයිබෝවන් සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සැමට ඔබ ජීවිතයේ වෙනස් කරන්න ජීවිතයේ සෞභාග්‍ය ළඟා කරගන්න ආලෝකය ලබා කරගන්න ඔබ ජීවිතයේ යම් යම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඕන තවත් දිනයක් එනවා මේ දිනේ තමයි නොවැම්බර් මාසයේ කියන්නේ 11 වෙනි මාසයේ 11 හරි අපූර්ව බොහොම වැදගත් බලවත් මොහොතක් උදා වෙනවා අනේ මොහොතේ වැඩ ගන්න පුළුවන් නම් මේ වගේ දවස් ගණනාවක් තියෙනවා. නමුත් මේකත් එක් සුවිශේෂ මොහොතක්. මේකේ වැඩ ගන්න පුළුවන් තවත් ක්‍රමයක් ඔබට කියලා දෙන්න යන්නේ. මොකද්ද ඔබ කරන්නේ? මෙන්න මේ වගේ කොලයක් අරගෙන ඉවර වෙලා මේ ඉන්ෆිනිටි සිම්බල් එක අදින්න. ඇඳලා මේ ඉන්ෆිනිටි සිම්බල් එකේ ඇතුලේ අපි 8 ඉලක්කම වගේ හිතමුකෝ. එක පැත්තේ 11 අඳිනවා අනිත් පැත්තේ 11යි අඳින. ඒ කියන්නේ 11. හරියට ඔබ මේක අඳින්නේ 11ට මේක ඇඳලා සූදානම් කරගෙන ඉඳලා මේකට ඔබ දානවා කුරුඳු කුඩු. ඔන්න කුරුඳු කුඩු ඉහිනවා. කුරුඳු කුඩු ටිකක් ඉහිල ඉවර වෙලා ඔබේ ගෙදරට අවශ්‍ය වෙන්නේ ධනය නම් අනේ ධනය ආකර්ෂණය වේවා කියලා හිතලා මේ 8 ඉලක්කම උඩට එහෙම නැත්නම් මේ ඉන්ෆිනිටි ඉලක්කම උඩට මේ වගේ කුරුඳු කුඩු ඉහිල ඉවර වෙලා හරියට 11ට සූදානම් වෙලා ඉන්න මේක එළියට අරගෙන ගිහිල්ලා ඔබේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාවේ ඉෂ්ට සිද්ධ වේවා කියලා හිතාගෙන ඉවර වෙලා ගේ ඇතුළට මේක පිඹින්න ඕන. ගේ ඇතුළට පිඹින්න ඕන. පිඹල ඉවර වෙලා මේ කොලේ ඔබේ කොට්ටයට තියාගෙන ඉන්න. ඊට පස්සේ ඔබේ බලාපොරොත්තුව යම් ආකාරයකින් හරි ඉෂ්ට වුණාන් පස්සේ මේක පුච්චලා විශ්වයට යාලු මුදා හරින්න පුළුවන්. මේ වගේ ක්‍රමවේද ගණනාවක් තියෙනවා. මේකත් මෙන්න මේ මොහොතේ මේ 11 කියන මොහොතේ සූදානම් වෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ ලබාගත ප්‍රතිඵල අපිට කියන්න අනිවාර්යෙන් 11 ඔබේ ජීවිතය සුන්දර මොහොත කරනවා නොඅනුමානයි.